හෙලෝ සුබ දවසක් ඔයගලන්ට. ඔන්න මම අද ඔයගලන්ට ගෙනාවා මගේ ආසම වගාව. මගේ මුකුණු යන්න වගාව. මං කිව්වේ මං හරි ආසයි කියලා. ඉතින් දැන් බලන්නකෝ ඒව හැදිලා තියෙන හැටි. මං ඔයගලන්ට පෙන්වුවා නේද මුලින් අර හැදෙන්නෙත් නැතුව එක තැන වෙලා තිබිච්ච මුකුණු යන්න පෝච්චි. අන්න ඒව තමයි මේ දැන්. ඒව මම පුදුමාකාර විදිහට හරිම පරිස්සමෙන් බලාගත්තා. ඉතින් වතුර දාලා හොඳට පොහොර නම් දැම්මේ නැහැ බොරු කියන්න ඕනේ. හැබැයි මම පස් දැම්ම හොඳට. මෙහි තියෙන පස් පැකට් ගෙනල්ලා. ඉතින් ඒවට හොඳට හැදෙනවා. අනිත් එක අර වැස්ස කාලෙදී පස් හේදිලා ගියානේ පෝච්චි වල තියෙන. එතකොට හැදුනේ නැහැ. හැබැයි දැන් අවුවත් එක්ක මේවා හොඳට හැදීගෙන එනවා. හැබැයි මේ දවස්වල අවුව නම් ඔයගොල්ලෝ දන්නවා ඇතිනේ අහනවා ඇතිනේ නිවුස් වල මෙහෙට පුදුම විදිහට අවුවයි 40යි 41යි ඒ ගණන් වලට යන්නේ. ඉතින් එළියටවත් බහින්න බෑ. ඒ වුණාට මං ගස් වලට උදේ හවස වතුර දානවා. අවුව පායන්න ඉස්සෙල්ලා හොඳට වතුර දානවා. ඉතින් දැන් ගස් ටික ඇදිලා මම දැන් කීප සැරයක් මේ මුකුණු වෙන එක කෑව හොඳේ. ඉතින් දැන් තව මේ දැන් හැදිලා තියෙනවා. මට පුදුම ආසයි. මට වෙන කිසි දෙයක් ඕනේ මේ ගස් ටික දිහා උදේට හවසට මං ගිහිල්ලා ඕක දිහා තමයි බලාගෙන ඉන්නේ. ඉතින් බලන්නකෝ පොඩි දෙයක් වුණාට කොච්චර වටිනවද කියලා. විශේෂයෙන්ම මේ වගේ රටකදී අපිට මුකුණු වෙන්න වගේ මං හරි ආසයි මුකුණු වෙන්න කන්න සම්බෝල. ඉතින් ගියාම මැල්ලුම්. නමුත් අපිට ගන්න යන්න බෑ. ගොඩක් දුරයි. බැරි නැති නෑ. ගොඩක් දුරයි. ඉතින් ඒක නිතර යවෙන්නේ සතියකට දවසක් මාසෙට දෙසරයක් වගේ තමයි යන්නේ. ඒ ගොඩක් අපි කන්නේ මෙහි ඒ තියෙන එළවලු ಜಾති නිවිති වගේ ගස් ඒවා. ඉතින් අපිවත් ඒ වගා කරගත්තොත් අපිට කන්න පුළුවන්. අනිත් එක වස විස නෑ. අපිරිසිදු නෑ. දැන් ලංකාවේ පලාව ගන්නකොට අපි හරි බයයිනේ කාණු වලින් කඩලාද ජරා ගොඩවල් වලද මේවට වස ගහලා බෙහෙත් වර්ග ගහලා. ඉතින් අපේ ඇඟට ඒක හොඳ නෑ කියලා. හැබැයි අපි මේ හිතෝ ගන්න එක විශ්වාසයෙන් අපිට කන්න පුළුවන්. මොකද අපි ඒව දාලා නෑනේ. මම නම් මුකුත් දාන්නේ. ඇත්තටම කිව්වොත් මේ ගේන පස් පැකට් එකෙම විතරමයි මම මේ වගා කරන්නේ. ඒ වගේ ඒගොල්ලෝ පොහොර අඩංගු කරලා තියෙන්නේ අපිට ඇති වෙන්න. ඉතින් හොඳට හැදෙනවා. හැබැයි වතුර දාන්න ඕනේ. පොඩ්ඩක් ඒගොල්ලන් ළමයි වගේ බලා ගන්න ඕනේ. මම නම් ඉතින් දවසේ හැම වෙලේම ගිහිල්ලා ඕක තමයි ඒව අත ගන්නවා බලනවා සත්තු ඉන්නවද බලනවා ඒක තමයි. ඉතින් හරි ආසයි මම ඔයගොල්ලෝ එක මේ ගෙනාවෙත් ඔයගොල්ලන්ට බෙදා ගන්න. අපි මොනවා හරි දෙයක් කරොත් ඇත්තටම අපි ස්වභාව ධර්මයේත් එක්ක ඉන්නකොට ස්වභාව ධර්මය අපිට ආශිර්වාද කරනවාමයි. ඉතින් අපි ගහකට කොලකට ආදරයක් කරත් ඒක අපිට පෙරලා ආදරේ දෙනවා. ඉතින් ඕගොල්ලොත් හිතවල බලන්නකෝ. ඔයගොල්ලන්ගේ ශරීරයටත් හොඳයිනේ. ඒ වගේම මානසික සුවයටත් හොඳයිනේ. අනිත් එක ඇත්තටම ඔක්කොම අමතක කරන්න පුළුවන් මට නම් මේ වගේ ගහක් කොලක් එක්ක ඉන්නකොට. ඉතින් ඔයගොල්ලන්ට මං කියනවා හිතවල බලන්න හැම වෙලෙම කියන වගේ. නිකන් මං විහිළුවට කිව්වට හරි කමන්නේ කියලා හිතලා හිතවල බලන්නකෝ. මේ ඔය ගෙදරට කියන මුකුණු යන්න දඬු කෑල්ලක් කංකුන් දඬු කෑල්ලක් හිතවල බලන්නකෝ. ඉතින් මේක බලන්න මම ඔයගලන්ට මේ ගෙනාවේ මගේ සතුටයි. ඔයගොල්ලොත් බලන්න, ඔයගොල්ලොත් කරලා බලන්න. ඉතින් මං ගිහිල්ලා එන්නම්. ඔයගලන්ට මේ සතියන්තේ සුබ සතියන්තයක් වෙන්න කියලා කියනවා. ඒ වගේම ඔයගලන්ට ඔයගලන්ගේ වගාවක් තියෙනවා නම් ඒවා තවත් සාර්ථක වෙන්න කියලා කියනවා. මොකද මං හරි ආසින්දා. ඉතින් ඔයගලන්ට සුබ වීකෙන්ඩ් එකක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා මං ආයිත් වීඩියෝ එකකින් අනිත් පැලත් එක්කලා මම එන්නම්. ගිහිල්ලා එන්නම් මම. ආයේ තව වීඩියෝ එකක් අරගෙන.